ඔබ කොච්චර ඉංග්‍රීසි කතා කළත් මෙවැනි අදහස් හුඟක් අයට කියන්න අමාරුයි. එයා දත්වලට කම්බි දාගෙන ඉන්නේ. එයා සෙරෙප්පු දාගෙන ඉන්නේ. එයා ඔරලෝසුවක් දාගෙන ඉන්නේ. එයා කැප් එකක් දාගෙන ඉන්නේ. මෙන්න මේ ආකාරයටම තමයි මේක කියන්නේ. දත්වලට දාන්න කම්බි වලට අපි කියනවා braces කියලා. braces. එහෙනම් එයා කම්බි දාගෙන ඉන්නේ. මුලින්ම කියමු එයා සෙරෙප්පු දාගෙන ඉන්නේ කියලා. එයා නම් she ඉන්නවා නම් is අපි පළඳිනවට අඳිනවට කියනවා wear කියලා. හැබැයි පැළඳගෙන ඉන්නේ කියලා wearing ing form එකෙන් තියන්න. She is wearing සෙරෙප්පු නම් slippers. එහෙනම් මේ පැටර්න් එකම පාවිච්චි කළා ඔබ කියන්න එයා කම්බි දාගෙන ඉන්නේ. එයා නම් she ඉන්නවා නම් is දාගෙන නම් wearing කම්බි වලට කියනවා දත් වලට දාන්න braces. she is wearing braces. එයා දත් වලට කම්බි දාගෙන ඉන්නේ. එයා එද්දි මම හැරිලා හිටියේ. මේක හුඟක් අය වරද්දනවා. ඔබ දන්නවා ඇහැරෙනවා නම් wake up. ඇහැරෙනවා ක්‍රියාපදයක්. හැබැයි නැගිටිනවා නම් get up. get up. නිදා ගන්නවා නම් sleep. sleep. නිදා ගන්නවා. හැබැයි ඇහැරිලා කියලා කියන්නේ wake up නෙමෙයි. awake. මෙන්න මේ පදේ awake. ඇහැරිලා මං ඇහැරිලා ඉන්නේ. I am awake. එයා ඇහැරිලා he is awake. මේ විදිහටම ඔබට කියන්න පුළුවන් කෙනෙක් නිින්දෙන් ඉන්නේ. නිදා ගන්නව නම් sleep. හැබැයි ඉස්සරහට අකුරක් දැම්මොත් ඔබට asleep වෙනවා. asleep නිින්දෙන්. එයා නිින්දෙන්. he is asleep. එහෙනම් ඔබට දැන් කියන්න පුළුවන් එයා එද්දි මම ඇහැරිලා හිටියේ. මම නම් I මම ඉන්නව නම් am හැබැයි මම හිටියා නම් I was. am නෙමෙයි was. I was. මම හිටියා. ඇහැරිලා නම් awake. I was awake. මං ඇහැරිලා හිටියේ. එයා එනකොට යම් දෙයක් වෙනකොට කියලා කියන්න ඔබ දාන්න when කියන පදේ. when කියන්නේ යම් දෙයක් වෙනකොට. එහෙනම් මොනවා වෙනකොටද? එයා එද්දි. එයා එනකොට. එහෙනම් එයා නම් she. එයා එනවා නම් come. හැබැයි එයා එනකොට කියන සිද්ධිය සිද්ධ වුණේ අතීතයේ නිසා ඔබ come කියන ක්‍රියාපදේ දාන්න එපා. ඒක ආව කියලා came කියලා අතීතයට ගෙනියන්න. මොකද එයා එනකොට මම හැරිලා හිටියේ අතීතයේ තමයි මේ සිද්ධි දෙකම සිද්ධ වුණේ. ඒක නිසා she come නෙමෙයි she came. I was awake. මං හැරිලා හිටියේ. when she came. එයා එන්නකොට මම උදේට කෑවේ හාල් මැස්ස හොදී බතුයි. අපි හාල් මැස්සන්ට ඉංග්‍රීසියෙන් කියනවා ස්ප්‍රැට්ස් කියලා. ස්ප්‍රැට්ස් කියන්නේ හාල් මැස්සෝ. හැබැයි මේ ස්ප්‍රැට්ස් කියන වචනය ගොඩක්ම ඒෂියන් කන්ට්‍රීස් වල තමයි පාවිච්චි වෙන්නේ. මොකද හාල් මැස්සෝ කන්නේ අපි. එහෙනම් මම නම් මම කෑවා. කෑවා කියලා කියන්න ඔබට ලියන්න පුළුවන් ate කියන වචනය. එහෙම නැත්තම් ලියන්න පුළුවන් had කියන වචනය. I had. එහෙම නැත්තම් I ate. මං කෑවා. but තමයි කෑවේ. I ate rice. I ate rice. මං කෑවා. but කෑවේ මොනවා සමගද? සමග නම් with. හාල් මැස්ස හොදි වලට කියන්න පුළුවන් ස්ප්‍රැට්ස් කියලා. හැබැයි ස්ප්‍රැට් කරි කියලත් කියන්න පුළුවන්. නමුත් ස්ප්‍රැට්ස් කියලා කිව්වහම ඒක ඇති. උදේ කෑම සඳහා. සඳහා නම් for. උදේ කෑමට අපි කියනවා for breakfast. I ate rice with spreads for breakfast. මම උදේට හාල් මැස්සොයි බතුයි කෑවේ. මම උදේට කෑවේ හීල් බත්. හීල් බත් වලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ? බලන්න මෙන්න මේ ටික.
ඔබ කාලා ඉතුරු වෙච්ච ඕනෑම කෑමකට ඔබට කියන්න පුළුවන් left overs කියලා. left overs කියන්නේ කාලා ඉතුරු වෙච්ච ටික. කාලා ඉතුරු වෙච්ච ටික දෙන්න උතාගෙන යන්න. left overs. එහෙනම් කාලා ඉතුරු වෙච්ච බත් වලට ඔබට කියන්න පුළුවන් left over rice. left over rice. එහෙනම් ඔබට කියන්න පුළුවන් මම උදේට කෑවේ හීල් බත්. මම නං අයි කනවනං eat හැබැයි කෑවනං ate. I ate මම කෑවා. හීල් බත් left over rice. I had left over rice. උදේ කෑම සඳහා. උදේ කෑම සඳහා නං for උදේ කෑමට කියනවා breakfast. හැබැයි මෙතන තව ටිකක් ක්ලැරිෆයි වෙන්න ඔබට කියන්න පුළුවන් I had some left over rice කියලා. එහෙම කිව්වත් ගැටලුවක් නැහැ. එයා කුලී වැඩ කරන්නේ. කුලී වැඩ කරන කෙනාට කියනවා අපි day laborer කියලා. day laborer. මේ දවස් පඩියට විවිධ වැඩ කරන පුද්ගලයෙක්ට කියනවා day laborer. එහෙනම් අපිට කියන්න පුළුවන් එයා කුලී වැඩ කරන්නේ. එයා කුලී වැඩ කරන කෙනෙක් කියලා කියනවා නම් he is a day laborer. day laborer. මේකෙන් ඔබට ඒ අර්ථය ගන්න පුළුවන්. he is a day laborer. එයා කුලී වැඩ කරන්නේ. එයා කුලී වැඩ කරන කෙනෙක්. ඒක තියෙන්නේ මේ පයින් යන දුර. කඩේ තියෙන්නේ මේ පයින් යන දුර. පයින් යන දුරට අපි කියනවා walking කියන්නේ පයින් යන දුර නම් distance. walking distance. එහෙනම් ඒක තියෙන්නේ මේ පයින් යන දුර. ඒක නම් ඒක තියෙනවා නම් it is ඇතුළත කියලා කියන්නේ කොහොමද? පයින් යන දුර ඇතුළත නම් within කියන්නේ ඇතුළත. within easy walking distance. it is ඒක තියන්නේ within කියන්නේ ඇතුළත, easy කියන්නේ පහසු, walking distance කියන්නේ පයින් යන දුර. it is within easy walking distance. ඒක තියන්නේ මේ පයින් යන දුර. ඔබට කියන්න පුළුවන් කඩේ තියන්නේ මේ පයින් යන දුර. the shop is within easy walking distance. වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න සහ ලයික් බටන් එකත් ඔබාගෙන ඔබ අපේ වීඩියෝ එක බලන්නේ මොන ප්‍රදේශයේ සිටද කියලා කමෙන්ට් එකක් හැටියට ලියාගෙන යන්න. මම ස්මෘත්තාවටම එන්න කෑවා. යම්කිසි දෙයක් සම්පූර්ණයෙන් පුරවනව නම් ඔබට කියන්න පුළුවන් stuff කියලා. එහෙනම් මේ පදය පාවිච්චි කළා සම්පූර්ණයෙන්ම හෝ ඕනවට වඩා බඩ පුරවගත්තා කියලා ඔබට කියන්න පුළුවන් මේ පදේ පාවිච්චි කළා. එයා නම් අපි කියනවා එයා ගොඩක් කාලා ඕනවට වඩා කාලා. he is stuffed. petrol 10කින් අඩු වෙලා. ඔබට කියන්න පුළුවන් වැඩි වෙනවා නම් increase. අඩු වෙනවා නම් decrease. හැබැයි මේ වචන දෙකටම වඩා අපි කන්වර්සේෂන් වල පාවිච්චි කරන්නේ මෙන්න මේ වචනේ. ඉහළට යනවා නම් go. ඉහළට නම් up. go up. වැඩි වෙනවා go up. අඩු වෙනවා නම් එනවා නම් come. පල්ලෙහාට නම් එන්නේ down. come down. එහෙනම් අඩු වෙනවා වැඩි වෙනවා කියන එකට go up, come down. petrol 10කින් අඩු වෙලා. petrol නම් ඔබට කියන්න පුළුවන් petrol පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා නම් has, පල්ලෙහාට ඇවිල්ලා නම් come down. 10කින් අඩු වෙන හෝ වැඩි වෙන මුදල කොපමණ ගානකින්ද කියලා ඔබට සඳහන් කරන්න buy කියලා දාලා අදාළ මුදල දාන්න. රුපියල් 10ක් නම් 10 rupees.
petrol has come down by 10 rupees. රුපියල් 10කින් අඩු වෙලා. මට කිති කවන්න එපා. එපා නම් don't. කිති කවනවට අපි කියන ක්‍රියාපදේ තමා tickle. Don't tickle. මට නම් me don't tickle me. මට කිති කවන්න එපා. මෙන්න මේ විදියට ඔබට කියන්න පුළුවන්. මම එන වෙලාව වෙද්දිත් බස් එක ගිහිල්ලා තිබ්බේ. මතක තියාගන්න මේක ලියන පැටර්න් එක. ඔබ මුලින්ම ලියන්න බස් එක ගිහිල්ලා තිබ්බේ. බස් එක නම් the bus. තිබුණා නම් had. ගිහිල්ලා පිටත් වෙලා. පිටත් වෙනව නම් leave. හැබැයි පිටත් වෙලා නම් ඒකේ past participle form එක leave ඒක left බවට පත් වෙන්න ඕනේ. The bus had left. බස් එක පිටත් වෙලා තිබුණේ. මම එන වෙලාව වෙද්දිත්. වෙලාව වෙද්දි කියලා කොහොමද කියන්නේ? වෙද්දි නම් by. වෙලාව නම් the time. by the time කියන්නේ වෙලාව වෙද්දි. මොන වෙලාවද? මම එන වෙලාව මම එනවා නම් I එනවා නම් come. හැබැයි බස් එක පිටත් වෙලා තිබ්බේ අතීතයේ. එතකොට මම ආවෙත් අතීතෙනේ. එහෙනම් come කියලා කියන්න බෑ. I come කියන්නේ මම එනවනේ. මම ආවා කියලා අතීතයට යවන්න I came. The bus had left by the time I came. came කියන පදේ වෙනුවට arrived කියන පදේ දාන්න පුළුවන්. ඒකේ තේරුම ළඟා වෙනවා කියන එක. එහෙනම් ඔබට මේ පැටර්න් එකෙන්ම කියන්න පුළුවන් මම හැරෙන වෙලාව වෙද්දිත් අම්මා උයලා තිබ්බේ. අම්මා උයලා තිබ්බනම් අම්මා නම් my mother. තිබුණා නම් had. උයනවා නම් cook. හැබැයි උයලා කියනකොට past participle cooked. My mother had cooked. අම්මා උයලා තිබ්බේ. මම හැරෙන වෙලාව වෙද්දි. එන වෙලාව වෙද්දි කියලා කියන්න වෙද්දි නම් by. වෙලාව නම් the time. by the time කියන්නේ වෙලාව වෙද්දි. මොන වෙලාවද? මම හැරෙන වෙලාව වෙද්දි. එහෙනම් මම හැරෙනවා නම් I. මම හැරෙනවා නම් wake up. හැබැයි අම්මා උයලා තිබ්බෙත් අතීතේ. මම ඇහැරුණෙත් අතීතේ. එහෙනම් I wake up කියන එක අතීතයට ගෙනියන්න I woke up කියලා වෙනස් වෙන්න ඕනේ. I woke up. My mother had cooked by the time I woke up. මම හැරෙන වෙලාව වෙද්දිත් අම්මා උයලා තිබ්බේ. මම එන්න දවසක් දෙකක් යයි. දවස් කිහිපයක් නම් ඔබට කියන්න පුළුවන් a few days කියලා. a few days කියන්නේ දවස් කිහිපයක්. දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දවස්. හැබැයි දවසක් දෙකක් නම් එක දවසක් නම් a day. දවසක් දෙකක් නම් a day or two. මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දවසක් දෙකක් a day or two. එහෙනම් මට එන්න දවසක් දෙකක් යයි. යම්කිසි ක්‍රියාවකට ගත වෙන කාලය ඔබ සඳහන් කරනකොට මෙන්න මේ පැටර්න් එක පාවිච්චි කරන්න. it කියන එකෙන් පටන් ගන්න. ගත වෙනවා කියන එකට ඔබ දාන්න ඕනේ take කියන ක්‍රියාපදේ. it take. හැබැයි ගත වෙයි කියලා අනාගතයට යවනකොට මේ take කියන ක්‍රියාපදය අනාගතයට යවන්න. it will take. ගත වෙයි. කාටද ගත වෙන්නේ? ඊළඟට ගත වෙන පුද්ගලයව දාන්න me මට. it will take me. ගත වෙන කාලය දාන්න. it will take me a day or two. it will take me a day or two. ආපහු එන්න. එන්න නම් to come back. මේ පැටර්න් එකෙන් ඔබට කියන්න පුළුවන් මට එහාට යන්න පැයක් විතර ගත වෙයි. ගත වෙයි නම් it. ගත වෙනවා නම් take. ගත වෙයි නම් will take. it will take. ඊළඟට පුද්ගලයව දාන්න. මට නම් me. it will take me. පැයක් නම් 1 hour.
It will take me 1 hour එහාට යන්න නම් to go there. මේ පැටර්න් එක පාවිච්චි කළා ඔබට ඕනම ක්‍රියාවකට ගත වෙන කාලය සඳහන් කරන්න පුළුවන්. පුද්ගලයා නැතුවත් මේක කරන්න පුළුවන්. මේ බලන්න. උයන්න පැයක් යයි. මොකේකට හරි ගත වෙනවා නම් කාලය ඔබ දාන්න ඕනි it කියන පදේ දාලා ගත වෙනවා නම් takes. ගත වෙයි නම් ඔබ අනාගතයට යවන්න will take. It will take. ගත වෙන කාලය දාන්න it will take 1 hour. අන්තිමට දාන්න ක්‍රියාව මොකක් කරන්නද? උයන්න නම් to cook. It will take 15 minutes to wash clothes. It will take half an hour to wash the car. මේක හදන්න මිනිත්තුවක් යයි. එහෙනම් ගත වෙනවා නම් it will take ගත වෙයි කොච්චර කාලයක්ද? 1 minute. එක මිනිත්තුවක් මක් කරන්නද? මේක හදනවා නම් to fix කරනවා මේක නම් this to fix this. එයාලා ගෙදර ලේනෙක් ඇති කරනවා. යම් සතෙක්ව සුරතලෙක් හැටියට ගෙදර ඇති කරනවා නම් ඔබට මෙහෙම කියන්න පුළුවන්. ක්‍රියාව කරන්නේ එයාලා නම් දේ. එයාලට ඉන්නවා නම් එයාලට තියනවා නම් ඔබට දාන්න පුළුවන් have. they have. එයාලට තියනවා. මොකෙක්වද තියෙන්නේ? ලේනෙක්ව. a squirrel. a squirrel. they have a squirrel. එයාලට ඉන්නවා ලේනෙක්. සුරතලෙක් ලෙස. ලෙස හැටියට වශයෙන් කියන තේරුම් වලට ඔබ දාන්න as කියන පදේ. සුරතලෙක් නම් අල් කයන්න අගට එනවා නම් සුරතලෙක් කියලා කියන පදේ දාලා එකෙක් කියන අර්ථය ගන්න ඔබ දාන්න සුරතලා නම් pet. a pet. සුරතලෙක්. they have a squirrel as pet. එයාලා ලේනෙක් ඇති කරනවා. මම ආරංචි වුණ ගමන්මයි ආවේ. මුලින්ම ලියන්න මම ආවා කියලා. මම නම් එනවා නම් come. ආවනම් මේක අතීත කාලයේ came. I came. මම මෙහෙ ආවනම් I came. මෙහෙනම් here. I came here. මම මෙහෙ ආවා. ආරංචි වුණ ගමන්මයි. ෂණිකවම එහෙම නැත්නම් යම් දෙයක් උන ගමම්ම කියලා කියන්න ඔබ පාවිච්චි කරන්න මෙන්න මේ phrase එක. as soon as. as soon as කියන්නේ උන ගමම්මයි. එහෙනම් මොනවා උන ගමම්මද? මට ආරංචි උන ගමම්මයි. එහෙනම් as soon as මට ආරංචි වුණා නම් මම ආරංචි වුණා නම් I heard. I came here as soon as I heard. මට ආරංචි වුණ ගමන්මයි මං ආවේ. මේ පැටර්න් එකම පාවිච්චි කළා ඔබට කියන්න පුළුවන් එයා මට කෝල් කරා ගෙදර ගිය ගමන්ම. එයා කෝල් කරා. එයා නම් she. කෝල් කරා නම් called. she called. එයා කෝල් කරා. මට me. she called me. ගෙදර ගිය ගමන්ම. යම් දෙයක් උන ගමම්ම නම් ෂණිකවම නම් as soon as. as soon as නම් මොකක් උන ගමම්මද? එයා ගෙදරට ළඟා වුණ ගමම්ම. එයා නම් she. ළඟා වෙනවා නම් arrive. හැබැයි ළඟා වුණා කියලා අතීතනේ උනේ මේක. arrived. as soon as she arrived. ගෙදර නම් home. she called me as soon as she arrived home. වැස්ස පායපු ගමම්ම මං එන්නම්. මම එන්නම්. මම නම් එනවා නම් come. හැබැයි එන්නම් කියලා අනාගතයට යනකොට will කියන පදේ දාලා ක්‍රියාපදේ දාන්න. I will come. මං එන්නම්. වැස්ස පායපු ගමම්ම යම් දෙයක් උන ගමම්ම නම් ඔබ දාන්න as soon as. as soon as මොනවා වුණ ගමම්මද? වැස්ස පායපු ගමම්ම. වැස්ස පායනවා නම් the rain. පායනවා නම් stop.
හැබැයි rain කියන්නේ ඒක වචනයි present simple tense එකේ තියෙන්නේ. එහෙනම් rain stops කියලා ඒක වචන කරන්න stop කියන ක්‍රියාපදය. I will come මං එන්නම්. As soon as the rain stops. වැස්ස පායපු ගමම්ම මේකට යන ගාන අපි බෙදාගමු. යම් දෙයක් කරමු කියලා කියන්නේ ඔබ let's කියන පදේ දාලා. let's කියන්නේ යම් දෙයක් කරමු. එහෙනම් බෙදාගමු. අපි දෙකට බෙදනවා නම් අපි කියනවා split කියලා. let's split. යන ගාන නම් යන වියදම නම් ඔබට කියන්න පුළුවන් the cost කියලා. cost එක කියන්නේ වියදම. let's split the cost. යන ගාන අපි බෙදාගමු. ඕක මට කියන එකේ තේරුම මොකක්ද? තේරුම මොකක්ද කියලා අහන්න පුළුවන්. මොකක්ද නම් what? what? මොකක්ද තේරුම? what is the point? what is the point? මොකක්ද තේරුම? what is the point? ඕක මට කියන එකේ එහෙනම් of කියලා දාලා අදාළ ක්‍රියාව දාන්න. of පවසනවා නම් tell. හැබැයි of කියන එකට පස්සේ tell කියලා ක්‍රියාපදේ තියන්න බෑ. ඒක ing එකට ගන්න telling. what is the point of telling? පවසනවා මට නම් me telling me. ඒක නම් that. what is the point of telling me that? මොකක්ද ඒක මට කියන එකේ තේරුම? මොකක්ද හේ අනේකේ තේරුම? මොකක්ද නම් what? what is the point? මොකක්ද තේරුම? what is the point? එහේ අනේකේ එහෙනම් of කියලා දාලා අදාළ ක්‍රියාව දාන්න. what is the point of? යනව නම් go. හැබැයි ing form එකෙන් තියන්න gerund එකක් හැටියට. what is the point of going? යන එකේ තේරුම මොකක්ද? එහෙනම් there. what is the point of going there? මේ විදියටම කියන්න පුළුවන් මොකක්ද මේක බලන එකේ තේරුම? what is the point? මේ ෆිල්ම් එක බලන එකේ එහෙනම් of කියලා දාලා ක්‍රියාපදේ දාන්න watching. what is the point of watching? මේ ෆිල්ම් එක නම් this movie. what is the point of watching this movie? මොකක්ද මේ මූවි එක බලන එකේ තේරුම? එයා නම් මාර ඕපදූපයක් නේ. යම් කෙනෙක් ඕපදූප හොයනවා නම් අන්න ඒ වගේ අයට අපි කියනවා nosy කියලා. nosy. nosy කියන්නේ ඕපදූප හොයන කෙනෙක්ට. එහෙනම් එයා ඕපදූප හොයන කෙනෙක්. එයා නම් she. එයා වෙනවා නම් she is. very කියන්නේ තාම she's very nosy. nosy කියන්නේ ඕපදූප හොයන කෙනෙක්. she's very nosy. එයා ඕපදූප හොයන කෙනෙක්. I'm not nosy. මම ඕපදූප හොයන කෙනෙක් නෙමෙයි. I am not nosy. මං කැමතියි ඔයා එක වික්ක එකට. මම කැමතියි ඔයා එහෙ ගිය එකට. මම කැමතියි ඔයා දාපු එකට. මම නම් I කැමතියි නම් like. මොකේටද කැමතියි කියලා කියන්න කලින් ඔබ that කියලා දාලා ඒක කියන්න. I like that. ඔයා එක වික් එකට. ඔයා නම් you. ඔයා වික්ක නම් sold. I like that you sold. ඒක නම් it. මම කැමතියි ඔයා මෙහෙ ආපු එකට. මම නම් I කැමති නම් like. මොකේටද කැමතියි කියලා කියන්න කලින් ඔබ that කියන පදේ දාලා ඒක කියන්න. I like that. ඔයා ආපු එකට. ඔයා නම් you. ආව නම් came. මෙහෙ නම් here. I like that you came here. මේක අපිට තව විදිහකට කියන්න පුළුවන්. ගොඩක් කතා කරනකොට පාවිච්චි කරන්නේ මේක මෙන්න මෙහෙම. මට සතුටුයි නම් I'm glad කියලා කියනවා. I am glad. I'm glad කියන්නේ මට සතුටුයි. ඔයා එහෙ ගියේ එකට නම් ඔයා නම් you. ගියා නම් went. එහෙ නම් there. I'm glad you went there. I'm glad you came here. මට සතුටුයි ආපු එකට.
මට සතුටුයි ඔයා විභාගේ පාස් වුණ එකට. I'm glad. මට සතුටුයි. You passed the exam. ඔයා විභාගේ පාස් වුණ එකට. එයා මාව තට්ට තනියම දාලා ගියා. ක්‍රියාව කරන්නේ එයා she. දාලා යනවා නම් leave. ඒකේ අතීත කාලය දාලා ගියා නම් left. She left. මාව නම් me. She left me. තනියම නම් alone. තනියම. හැබැයි තට්ට තනියම කියලා කියන්න අවශ්‍ය නම් ඔබ දාන්න alone කියන පදයට කලින් all කියන පදේ. She left me all alone. එයාම තට්ට තනියම දාලා ගියා. එහෙනම් දාන්න there කියලා. there කියන්නේ හේ. She left me all alone there. එයා මාව එහෙ තට්ට තනියම දාලා ගියා. එයා අපේ දුරින් නෑයෝ වෙනවා. නෑදෑයට අපි කියනවා රිලටිව් කියලා. රිලටිව් නෑදෑයා. දුරින් ඥාතියෙක් නම් දුර නම් distant. distant relative. ලේනෑයෙක් නම් අපිට කියන්න පුළුවන් blood relative. ටිකක් ළඟ ඥාතියෙක් කියලා කියන්න පුළුවන් close relative. close කියන්නේ ළඟයි, ඥාතිය නම් relative. එහෙනම් එයා අපේ දුරින් නෑයෙක්. එයා නම් he. එයා වෙනව නම් he is. කවුද වෙන්නේ? අපේ නම් our. He's our. දුරින් නෑයෙක් නම් our distant relative.